අයි ගයිස් ඉතින් මම අද පටන් ගත්තා පේස්බුක් එකක් පේච්ච පටන්ගෙන ඒක මොනටයිටේෂන් දක්වා ඉස්රාට අරගෙන යන්න කොමද කියලා ඔයාලව දැන්වත් කරන්න ඒකෙදී මේක තමයි පලවෙනි වීඩියෝ එක ඉතිං අපි මේකෙදී ඉස්සලම සරල දේවල් කතා කරන්නවා ඒවගේම ඉස්සරාට මේ පේසුක් මොනටයිටේෂන් සම්බන්ධයෙන් වැදගත් කරුණු තුට්ට අපි ඉස්සරට මේ වීඩියෝස් එක අරංයන්නවා හරි මේක මම පටන් ගන්නේ මේ ගැන නොදන්න අයට කොමද මේටික කරගන්න කියලා ඉතින් දන්න ඉන්නවනම් ඔයාලට මේක එච්ච ලොකු දෙයක් නෙවෙයි ඉතින් නොදන්න අයට මේක ඇත්තටම වටින වීඩියෝ එකක් හරි අපි ඉස්සල්ලම් පටන් ගමු ඔයාලා ෆේස්බුක් එකට ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට පේජ් එකක් හදාගන්න ඕනේ ඒ පේජ්ජක් කදනවා කියන එක ලොකු දෙයන්නෙවේ මා ලොකු දෙයන්නේ පොඩි වැඩක් ඒවා දාන්නේ නැත්තං මැසෙජ්ජ කමෙන්ට් එකක් දාන්න මම කියා දෙන්නම් විනාඩියෙන් දෙකින් කොමදුව ෆේස්බුක් පේජ් එකක් අදාගන්න කියලා හරි ගයිස් ඉස්සල්ලම මෙන්න මේ ෆේස්බුක් පේජ් එක අදාත්තර පස්සේ ඔයාලට පේනවා මාත් මේ ෆේස්බුක් පේජ් එකේ තාම 25 දෙනා ඉන්නේ ඒ කියන්නේ පොඩි පේජ් එකක් හරි අවුලන්නේ අපි පටන් ගමුනේ ඉතින් අපි පටන් ගන්න බෑ දෙයක් කරන්න කලින් හරිද මෙන්න මේ විදිහට Facebook page එකක් අදා ගන්නවා ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා මෙන්න මේ පැත්තේ කොනේම තියෙන අයිකන් එක ක්ලික් කරලා ඔයාගේ මේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් කියලා තියෙනවා ඔයාලගේ page වල අනිවාර්යෙන් මේ ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් කියලා තියෙනවා අන්න ඒක ක්ලික් කරගන්න ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා වාගේ පේජ්ජේ කෝමද මේ දවස් 28ක් තිස්සේ ප්‍රෆෝම් කරලා තියෙන්නේ මේ ඩීටේල්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් තාම එක ෆලෝවර්ස් කෙනෙක්වත් නැහැ මේ මාසේ. මොකද මේක අද ඊයේ අලු පේජ් එකක්. ඉතින් ලොකුවට මේකේ බලා ගන්න විදියක් නැහැ. හරි guys. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ උඩ ටැබ් තියෙන මොනටයිස් කියලා. අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔන්න මෙයාට මෙන්න මේ විදිහට තමයි අනිවාර්යෙන් බිගිනර් කෙනෙක්. ඒ කියන්නේ අලුතෙන් පටන් ගත්ත කෙනෙක්ට මෙන්න මේ විදිහට තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔයාලට මෙතනදී කරන්න තියෙන්නේ මේ මේවා ඇතුළට මේ අතරක් තියෙනවානේ. දැන් මේවා ඇතුළට ගිහිල්ලා මෙන්න මේ විදිහට නොටිෆයි කියලා මේ අතරම ඔන් කරගන්න එක. ඉතින් මම මෙන්න මේ විදිහට මේ අතරටම නොටිෆයි කියලා හරි ගයිස් ඔන්න ඔය ටික තමයි ඉස්සෙල්ලම ඔයා Facebook page එක පටන් ගත්තම කරන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ ඔයාගේ Facebook page එකේ photos, reels, videos, text මෙන්න මේ දේවල් දාගෙන යන්න. ඉතින් ඉස්සරහට කතා කරමු මේ ගැන වැඩි විස්තර ඔයාලට මම මේ වීඩියෝස් ටිකක් අරන් එන්නම්. ඉතින් ඔයාලා නොදන්න දෙයක් තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාන්න කිසිම අවුලක් නැහැ. මම රිප්ලයි එකක් දාන්නම්. ඉතින් මේක ඔයාලට වැදගත් කියලා හිතනවා නම් subscribe කරලා තියාගන්න. ඉස්සරහට දාන වීඩියෝස් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා